how literature is working, key elements of literature, the devices and analytical skills, little bit only, not in major way, right? Just little bit. If you follow the slides, you may be able to get a better understanding, right? So අපි කතා කරනවා literature කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ වගේම literature වල තියෙන key elements, මූලික components ටික. ඊට පස්සේ devices මොකක්ද කියන එක. දැන් මේවට පුතා ඔයගොල්ලෝ සිංහලෙන් දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ ටික devices ඒවා ටික ඔක්කොම ඉංග්‍රීසි වලින්ම තමයි පැහැදිලි කරන්න වෙන්නේ. මොකද ඔයගොල්ලෝ ලියද්දිත් ඉංග්‍රීසි වලින් විතරයි ලියන්න ඕනේ. ඒක සිංහලෙන් ලියන්න බැරි වෙන හින්දා, right? ඒ වගේම අපි කොහොමද poem එකක් හෝ story එකක් analytically ඒක deduce කරලා හරියට ලියන්නේ. එහෙම නැත්නම් කොහොමද අපි මේ skill එක හදාගන්නේ කියන එක, right? next එකට අපි යන්න. හරි. එතකොට මම සාමාන්‍යයෙන් පුතාලා මේක very interactive session එකක්. මම කතා කරන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහලා තමයි මගේ session එක කරන් යන්නේ. අපි දැන් ඒක මෙහෙම කරන් ගියොත් එහෙම අපිට ලොකු කාලයක් වැය කරන්න වෙනවා මේක හරහා දිගටම අරන් යන්න. right? ඒකේ හින්දා මේකේ මූලික කතානායක විදිහට මම දිගටම කතා කරන් යන්නම්. මොන හරි ගැටලුවක් හෝ කිසිම දෙයක් තියෙනවා නම් මට message කරන්න. එතකොට අපි මේ message එකට මේවා කරමු. එහෙම නැත්තම් අත උස්සන්න මට මේ screen එකේ පේනවා. එතකොට මම අවස්ථාව ලබා දෙන්නම්. right. එතකොට අපි කෙටියෙන් ගත්තොත් එහෙම I can write books. right. මම කෙටියෙන් ගත්තොත් එහෙම English literature කියන්නේ මොකක්ද කියන එක පුතා. English literature කියන්නේ ඇත්තටම තව පුද්ගලයෙක් විසින් ලියපු දෙයක්. right. වෙන පුද්ගලයෙක් විසින් ලියපු දෙයක් අපි අපේ ඇහින් බලන්නේ කොහොමද? එහෙම නැත්නම් වෙන පුද්ගලයෙක් විසින් ලියපු දෙයක් එයා පුදේ අපි කොහොමද දකින්නේ? අපි කොහොමද ඩිඩක්ට් කරලා ගන්නෙ? එතකොට එයාගේ අයිඩියා එක අපේ අයිඩියා එකත් එක්ක මැච් වෙනවද කියන එකට වඩා එයා මොකද්ද ලියන්න උත්සාහ කරේ කියන එක තමයි අපි ඉංග්‍රීසි ලිටරේචර් වලින් සිම්ප්ලි ගත්තොත් මූලිකවම බලන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම උදේ පාන්දර ලස්සනට මලක් පිපුණා කියලා එතකොට ඒක නිකම්ම උදේ පාන්දරට මලක් පිපුණාද නැත්නම් එහෙම නැත්නම් හිමිදිරි පාන්දර ලස්සන රෝස මලක් පිපි එනකොට ඒ වගේ දෙයක්. එතකොට හිමිදිරි පාන්දර තියෙනවා, මල උඩ පිනිබිඳු වැටලා තියෙනවා, ඒකත් එක්කම ඉර පිටිපස්සෙන් නැගලා එනවා, ලස්සන සමනලයෝ මල වටේ කැරකෙනවා. අන්න ඒ වගේ හැඟීම් ටිකක් අපි අපේ ලිටරේචර් වලට එහෙම නැත්නම් එයාගේ කියපු සිම්පල් කතාවට එකතු කර ගැනීම තමයි අපි literature කියලා අරන් යන්නේ. right? හරි. පුතා මාර්කම් ළඟට යන්න. right. why study literature? එතකොට literature අපි ඉගෙන ගන්න මම මුලින්ම කිව්වා මූලිකවම ලංකාවේ නම් අපි විශේෂයෙන්ම literature කියන භාෂාව තෝරගන්නේ එක්ක O level වල basket 2 subject එකක් විදිහට, එහෙම නැත්නම් A level වල English 73 එක විදිහට. O level වල තියෙන literature එකට වඩා A level වල තියෙන literature එක ගොඩක් vast, ඒ වගේම හරිම ගැඹුරු subject එකක්, right? මූලිකවම ලංකාවේ සිසුන් literature තෝරගන්නේ මෙන්න මේ හේතුව හින්දා විතරයි. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ප්‍රමාණය හරි අඩුයි. නමුත් ඇත්තටම ඉංග්‍රීසි ලිටරේචර් හරහා ඔයගොල්ලන්ගේ භාෂාව දියුණු කරගන්න, ඔයගොල්ලන්ගේ රයිටිං ස්ටයිල් එක හදාගන්න, එහෙම නැත්නම් හරියට ඩිවයිසස්, තීම්ස් එහෙම පාවිච්චි කරලා කොහොමද ඔයගොල්ලෝ හරියට ලේඛකයෙක් විදිහට පත් වෙනවා නම් කොහොමද ඔයගොල්ලෝ ලේඛකයෙක් වෙන්නේ? එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ essay writing, short story writing, එහෙම නැත්නම් basically ඕනම writing skill එකක් improve කරගන්න ලිටරේචර් කියන subject එක අනිවාර්යෙන් උදව් කරනවා. ඒකේ කතා දෙකක් නැහැ. මොකද අවුරුදු 10න් පටන් ගන්න ලිටරේචර් එක 10 11 වෙනකොට යම් කිසි ප්‍රමාණයකට වඩා ඊපස්සේ A level වලදී ඊටත් දියුණු වෙනවා වගේම මේකේ පුතා ගොඩක් ජාත්‍යන්තර පාසල් වල ඉංග්‍රීසි ලිටරේචර් කියන එක පටන් ගන්නේ grade 6 එකෙන්. 6 7 8 9 වෙනකන් ඒගොල්ලන්ගේ පොත් හරහා එනවා. එතකොට grade 10 ඉඳලා local syllabus කරනවා නම් අපේ පොත් ටික හරහා කියන්නේ government එකෙන් decide කරන පොත් ටික හරහා 10 11 සහ 12 වලට යනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙම තව Edexcel හරි මොකක් හරි Cambridge එකේ හරි යනවා නම් ඒකට වෙනම segregate කරපු පොත් වලට කැඩිලා තමයි එන්නේ, right? ඒතර මේ ටික තමයි මූලිකවම
ඇයි අපි ලිටරේචර් කියන එක ඉගෙන ගන්න ඕනේ කියන එක සඳහන් වෙන්නේ. right හරි okay එතකොට ඉගෙන ගන්නකොට අපේ සිලබස් එක අනුව මම ගොඩක් වෙලාවට පුතාලා සිලබස් එකත් එක්ක ඉන්න උත්සාහ කරන්නම් මොකද වැඩිපුරම ගොඩක් ළමයි ඉන්නේ කියලා මට පේනවා එන මෙසේජස් ටිකත් එක්ක right සිලබස් එක ගත්තොත් සිලබස් එකේ විදිහටත් හෝ ඊට පිටින් ගියත් මූලිකවම ලිටරේචර් වර්ග තුනක් තියෙනවා ප්‍රෝස් ඩ්‍රාමා සහ පොයට්‍රි කියන එක right එතකොට ප්‍රෝස් වලට මූලිකව මේ ප්‍රෝ කියන්නේ මොකක්ද කියන එක අපි ගත්තොත් ප්‍රෝ කියන්නේ මුලින්ම ෂෝට් ස්ටෝරි පැත්තට. ඒ කියන්නේ කෙටි කතා ඩ්‍රාමාස් වලට වඩා කෙටි කතා ඒවා තමයි ප්‍රෝ කියන අන්තර්ගතයට එන්නේ. right? එතකොට අපි O level එක ගත්තොත් O level වලදී ප්‍රෝස් කියන කොටස යටතේ සෙක් කොටස් එහෙම නැත්නම් කතා හතරක් තියෙනවා. A level වලදී ප්‍රෝස් කියන කොටස යටතේ කතා හයක් තියෙනවා. right? එතකොට ඩ්‍රාමා දැන් ඔයගොල්ලෝ අපි මේ දිනදා කතා කරන මේ ඉස්කෝලේ යාළුවෝ අතර වෙන ඩ්‍රාමා නෙමෙයි මේ ඩ්‍රාමා කියන්නේ ඇත්තටම ටීවී එකේ යන ඩ්‍රාමාසුත් නෙමෙයි මේවා ඔක්කොම වේදිකා නාට්‍ය right මේක ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙනගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි scene 1 scene 2 එහෙම නැත්නම් Popoa enters the room Luca exit the room ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මේ ඩ්‍රාමාස් කරන් යනකොට තේරෙනවා. ඒතකොට මේ ඩ්‍රාමා කියන්නේ අතරම පුතා වේදිකා නාට්‍යයක්. right? වේදිකා නාට්‍යයේ එන වෙලාව යන වෙලාව මොකද වෙන්නේ? එයා යාටමද කතා කරගන්නේ? ඒ වගේ දේවල් ඔක්කොම ඩ්‍රාමා එක ඇතුලේ තියෙනවා. ඒවා ඔක්කොමත් ඔයගොල්ලෝ මේ කතාව, ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඉගෙන ගද්දී ඒවත් ඉගෙන ගන්නවා. එතකොට ඒ ඩ්‍රාමා එකේ මේ මනුස්සයා කතා කරන හැඟීම ෆීල් එක මොකද්ද? ඒ ෆීල් එකේ ඉන්න මොකද්ද තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක? ඒ වගේ දේවල් ඔක්කොම එකතු වෙනවා මේ ඩ්‍රාමා වැඩක් කරද්දී. right? ඊට පස්සේ අන්තිම එක සහ අපි ඉංග්‍රීසි ලිටරේචර් මුලින්ම කියලා දෙන එක තමයි poetry. poetry එහෙම නැත්නම් කවි තියෙනවා ඔයගොල්ලන්ගේ O level syllabus එකේ 20ක් A level syllabus එකේ 24ක්. right? එතකොට poetry එකේ තියෙන්නේ යම් කිසි කෙනෙක් කියපු කවියක් right A level වල වගේ නම් ගොඩක් වෙලාවට ෂේක්ස්පියර්ගේ කවි පවා තියෙනවා O level වල වගේ ලංකාවේ ලේඛකයෝ පිටරට ලේඛකයෝ බ්‍රිටිෂ් ලේඛකයෝ රෂියන් ලේඛකයෝ සියලු ගොඩක් දෙනෙක්ගේ විවිධාකාර කවි විවිධාකාර තීම්ස් යටතේ වැටලා තියෙනවා දැන් ඔයගොල්ලෝ මේ වෙද්දිත් කරනවා නම් ඔයගොල්ලෝ පොත කියවලා පොත දැකලා ඇති තියෙන දේවල් ටික ඔක්කොමත් එක right එතකොට poetry එක යටතේ කවි ඒ කවි වලට basically කවි ගොඩක් segregate වෙන්නේ මොකද්ද තියෙන theme එක එහෙම නැත්නම් මොකක් යටතද එන්නේ කියලා right කවි වල තව ලොකුවට අවශ්‍යතාවයක් තියෙනවා devices එහෙම මහා පරිමාණයෙන් කවි වල පාවිච්චි කරනවා literature devices අපි ඒක පොඩ්ඩක් පස්සට කතා කරමු right මම පොඩ්ඩක් රෂ් කරනවා වගේ වැඩි නම් පුතා කියන්න තේරෙන්නේ නැති මොන හරි තියෙනවා නම් මට මෙසේජ් කරන්න මම බලන්නම් ඊට පස්සේ එතනින්ම අපි අරන් යන්න right හරි okay pro එක දාන්න පුතා right එතකොට pro එහෙම නැත්නම් pros එහෙම නැත්නම් මේ short story එකක් යටතේ තියෙන මූලික කොටස් මොනවද දැන් මේ කොටස් පුතා අදාළ වෙන්නේ නැහැ දරුවෝ ප්‍රෝස් වලට විතරක් නෙමෙයි මේ කොටස් අදාළ වෙන්නේ දැන් අපි ඊළඟ ස්ලයිඩ්ස් ටික එනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ හා සමානම කොටස් ටිකක් right ඊළඟ ඒවාෙත් තියෙනවා කියලා. නමුත් ප්‍රෝස් වලට විශේෂයක් තියෙන්නේ මේ ප්‍රෝ කියන්නේ කෙටි කතාවක්. ඒ කෙටි කතාව තුළ කැරක්ටර් එකක් බේස් ලෙවල් එකේ පටන් අරන් එයාගේ කොහොමද දියුණුවක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ කෙටි කතාව තුළ ප්ලොට් එක කතාව කොහොමද ඩිවෙලොප් වෙන එකත් මේ කෙටි කතාවේ අපිට මූලිකවම බලා ගන්න පුළුවන්. එතකොට පුතාලා මම දන්නවා පොත් කියවන ළමයි නම් කෙටි කතා එහෙම දැකලා ඇති කියලා. නමුත් මේකේ තියෙන කෙටි කතාවල අර හැම වෙලේම පොඩි ට්විස්ට් එකක් තියෙනවා අන්තිමට. ඒ වගේම ඒක ඩිවෙලොප් වෙන හැටි කතාව ගොඩ නැගෙන හැටි. එකපාරට ගොඩක් වෙලාවට අපි O level වල ළමයි ඉගෙන ගන්න ළමයි ලම්බ රූම් එක ගත්තත් එහෙම නැත්නම් නයිටින්ගේල් ඇන්ද රෝස් ගත්තත් කතාව එකපාරට නිකන් පොල්ලෙන් ගැහුවාගේ මැදින් පටන් ගන්න. right ඊට පස්සේ තමයි කතාව
ඩිවෙලොප් වෙලා පොඩි දේවල් පැහැදිලි කරලා එන්නේ. එතකොට ඒකේ අර තියෙන රසය, right? ඒකේ තියෙන ඉන්ට්‍රස්ට් එක රසය ඊටාම හොඳට ගොඩ නැගීගෙන අන්තිමට පොඩි පංච් එකක් එක්ක අපි ඒක ඉවර වෙනවා. ඒතකොට කැරක්ටර් ඩිවෙලොප්මන්ට් එකත් ඒකයි. පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මුලදී කැරක්ටර් එක දෙනවා. ඊට පස්සේ ඒක පොඩ ඩිවෙලොප් කරලා ඒ කැරක්ටර් එක ඉතා වෙනස් චරිතයක්. පළවෙනියට තිබ්බට වඩා ඉතා වෙනස් චරිතයක් විදිහට අපි ඒකෙදී ඉවර කරනකොට තියෙනවා. අපි මූලික වශයෙන් අපි මේ සියලුම දේවල් ටික ගැන එකින් එකකට right එකින් එකට අරන් අපි කතා කරනවා මේ කැරක්ටර්ස් කොහොමද ඩෙවලොප් වෙන්නේ ප්ලොට් එක කොහොමද යන්නේ ඒ වගේ දේවල් හැම කොටසක්ම වෙන වෙනම අරන් අපි කතා කරනවා හරිද right එතකොට කපන්න that's okay එතකොට ඩ්‍රාමා එහෙම නැත්නම් වේදිකා නාට්‍ය පැත්ත ගත්තොත් අරකේ තියෙන කොටස් ටික මේකෙත් ප්ලොට් එකක් තියෙනවා මේකෙත් කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා ඩ්‍රාමා වල ලොකු කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා මේකේ මූලිකවම විශේෂාර්ථය වෙන්නේ මේකේ තියෙනවා කොන්ෆ්ලික්ට් එහෙම නැත්නම් ගොඩක් කෙටි කතා ගොඩක් ස්ටේජ් ඩ්‍රාමා වල තියෙනවා පැති දෙකක් අතර ඝට්ටනයක් right හොඳ පැත්ත වෙන්න පුළුවන් නරක පැත්ත වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආදරය හරහා වෙන්න පුළුවන් greed වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේකේ තියෙන කතා ඔක්කොම ආදරය හා සම්බන්ධ කතා එහෙම නැත්නම් greed එක පැත්තෙන් යන කතා එහෙම නැත්නම් හරි ක්‍රියේටිව් පැත්තෙන් යන කතා තමයි මේ ඩ්‍රාමා වලට තියෙන්නේ අර මං කලින් කිව්වනේ ස්ටේජ් ඩිරෙක්ෂන් කියලා එතකොට පුතා මේ ඩ්‍රාමා එකක් ගත්තම ඔයගොල්ලෝ O level කරන ළමයි හෝ වේවා A level කරන ළමයි හෝ වේවා A level කරන ළමයි නම් ගොඩක් වෙලාවට ඩම්බේට වගේ කතාවක් ගත්තොත් ඉතා ලේසියෙන් අල්ල ගන්න පුළුවන් මොකද්ද මේක වෙන්නේ කියලා. බලන්න O level කරන ළමයි නම් පොත් ළඟ පාත තියෙනවා නම් බලන්න බෙයා එක යටතට ගිහිල්ලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. එහෙම නැත්නම් මේ කැරක්ටර්ස්ලා මොනවද? Luca enters the stage, Popova leaves right Smirnoff enters the stage වගේ ඒවා ගොඩක් වෙලාවට තනින් තන තියෙනවා right එතකොට ඩම්වේට් එකේ ගත්තත් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඒවා ටික ඔක්කොම වෙන වෙනම කතාවේ සඳහන් කරලා තියෙනවා එතකොට මේ ඩ්‍රාමා එකක තියෙන විශේෂත්වය තමයි ඒකේ අපිට පුතා ඒ කතාව කියවන් යද්දි අපිට හැඟීමක් ෆීල් එකක් එනවා අපිත් මේ වේදිකා නාට්‍යයක් බලන්නේ. අපිත් එතන ස්ටේජ් එකේ වාඩි වෙලා තමයි මේක බලන්නේ කියන හැඟීමත් එක්ක තමයි මේක අපි කතාව කරන් යන්න ඕනේ. එතකොට මොකද ඒ බේස් ඒ ෆීලිංගස් එහෙම නැත්නම් ඒ තියෙන තර්ක ඩෙවලොප්මන්ට්ස් අනුව තමයි අපි අපේ උත්තර ගොඩක් වෙලාවට ලියන්නේ. right අපි ළඟකට අපි පොයිට්‍රි එකට right poetry එකේ ගොඩක්ම අර ඩ්‍රාමා එකක් තරම් හෝ එහෙම නැත්නම් අපි ප්‍රෝ එකක් තරම් වැඩි විස්තර කරලා ලොකුවට ලියන්න පුළුවන් කමක් නැහැ poetry එකක. poetry ගොඩක් වෙලාවට ඉතා කෙටි ලයින්ස් ප්‍රමාණයක් අතර තුල තමයි අපි සියලුම දේවල් ගන්න ඕනේ. O level කරන ළමයි නම් දන්නවා ඊගල් වගේ ගත්තොත් ඉතා ලයින් 6ක වගේ ඉතා පොඩි කතාවක් ඇතුළත තමයි ඔක්කොම තියෙන්නේ. එහෙම නැත්නම් තව ලයින් 14 ලයින් 25 ඕ ඊට වඩා වැඩිපුර යන ඒවා තියෙනවා. නමුත් පොයට්‍රි එකකේ අර පිටු ගණන් වල යන තියෙන කතන්දරේ අඩුයි. මේක හැම වෙලෙම ලයින් එකක් හරහා තමයි පොයට්‍රි එකක් විස්තර කරන්නේ. එතකොට මේ පොයට්‍රි එක ඇතුලේ තියෙනවා ලැන්ග්වේජ් එක එහෙම නැත්නම් ඒකේ භාවිතා කරන භාෂාව අර ලිඛිත භාෂාවට වඩා වැඩි අන්තර්ගතයක් එහෙම නැත්නම් ලොකු වේට් එකක් ලබා දෙනවා. හරිද? එතකොට ඒ ටික හරහා තමයි පොයට්‍රි කියන එක යන්නේ. උදාහරණයකට අපි ඊගල් එක ගත්තොත් ඊගල් එකේ ලයින් 6ක් වගේ තිබුණාට නමුත් ඒකේ තියෙන කතාව පැය ගාණක් විස්තර කරන්න පුළුවන් කතාවක් තියෙන්නේ. ඒ වගේම හරි පවර්ෆුල් හරි ස්ට්‍රෝං කතාවක් තියෙන්නේ ඊගල් එක ඇතුළතුර. right? එතකොට ඒ වගේම රිද්ම් එක කියලා තියෙනවා
තව සවුන්ඩ් අපි කතා කරන්න පුළුවන් මේක පොයම් එක කියන විදිහ රිදම් එක එතකොට ඒත් එක්කම එන ඉමේජරි රයිට් ඊගලෙක් ගැන කියන්නේ උකුස්සෙක් ගැන අපි කතා කරන්නේ. ඒතකොට උකුස්සා උඩ පියාඹන එක ගැන යා ඉන්න තැන කඳු මුදුනක් ගැන පල්ලෙහාට තණ්ඩබෝල්ට් එකක් වගේ එනේවා ඒවා ටික ඔක්කොම අපිට පොයම් එකේ කතා කරන්න පුළුවන් වැඩි විස්තරات එක්ක. එතකොට මොකද්ද මේ පාවිච්චි කරන ඩිවයිසස් ඒක පාවිච්චි කරන තීම්ස් මොනවද මේ එන කියන දේවල් වලින් පැහැදිලි වෙන්නේ මොනවද ඒ වගේ සියලුම දේවල් පොයට්‍රි එක ඇතුළත අපි කතා කරනවා රයිට්. හරි. එතකොට මේ key elements කියන එක අපි කලිමුත් කතා කරා කොටස් වශයෙන් කතා කරද්දී plot එක කියන්නේ කතාවේ ගොඩනැග්ම. එහෙම නැත්නම් කතාව තමයි plot එක කියලා ගන්නෙ. characters කියන්නේ ඒකේ ඉන්න කට්ටිය. එතකොට poem එකක වුණත් characters ඉන්න පුළුවන්. right? poem එකේ කියලා characters අඩුපාඩු වෙන්නේ නැහැ. poem එකේත් characters ඉන්නවා. එහෙම නැත්නම් ඊට පස්සේ themes කියන section එකේ තියෙන්නේ මේ කොටස එහෙම නැත්නම් මේ poem එක මේ drama එක මේ pro එක මොන කොටසටද අදාළ වෙන්නේ. ඒ කියන්නේ ආදරයටද conflict එකක්ද එහෙම නැත්නම් අපි ගත්තොත් violence පැත්තද terrorism කියන එක වෙනස් විදිහේ themes වල යටතේ කොයි theme එකටද මේ ටික වැටෙන්නේ කියන එක themes යටතේ අපි කතා කරනවා. ඒතර conflict කියන එක මූලිකවම තියෙන්නේ දෙපැත්තක් අතර ගැටණයක්. ගොඩක් වෙලාවට ඒකත් conflict කියන එක main theme එකක් වගේම conflict කියන එක main key element එකක් විදිහට 10 11 වසර ලිටරචර් පන්තිවල අපි කතා කරනවා. වැඩි විස්තර ඒකත් එක්ක කියන්නේ සබ්ජෙක්ට් එකක් නැතුව ඒ කියන්නේ එහෙම නැත්නම් අපි මොකක් හරි ලිටරචර් එකක් ගන්න නැතුව පොඩ්ඩක් විස්තර කරන්න අමාරුයි. මේ මොකද ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ දැන් මම මේ මොකක් ගැනද කියන්නේ කියලා. නමුත් දැනට අල්ලන් ඉන්න අපි කෝස් එක පන්තිය පටන් ගත්ත දවස් වලට අපි හරියට කතා කරමු එක එක කොටස් වලට ගිහිල්ලා. රයිට් ඊළඟට යන්න. හරි right එතකොට plot structure කියලා කියන්නේ මේ plot එකක් කොහොමද හදිලා තියෙන්නේ මේ වගේ දේවල් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ ඉගෙන ගන්න. නමුත් literature කියන එක ඉගෙන ගන්නවා නම් මේ කොටස් ටික අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. එතකොට plot එකක් මූලිකවම හැදලා තියෙන්නේ rising of action කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන ක්‍රියාදාමය ගොඩනැගෙන ගමන් මුලින්ම අපි පටන් ගැනීම තියෙනවා ඊට පස්සේ ක්‍රියාදාමය අපි ගොඩනගනවා ඊට පස්සේ ක්ලයිමැක්ස් එක කියන්නේ උච්චතම අවස්ථාව. දැන් මේකේ තමයි අපි ගෑන් ළමයෙකු පිරිමි ළමයෙකු ගත්තොත් එහෙම කොල්ලා කෙල්ලා යාළු වෙන තැන. එහෙම නැත්නම් තරහ වෙන තැන. රයිට්? එතකොට තමයි ක්ලයිමැක්ස් එකේ ඒක අරන් ඇවිල්ලා ඊට පස්සේ පොඩ සාමදානීය වෙලා fall of action අන්තිමට conclusion එකේ එහෙම නැත්නම් resolution එකෙන් අපිට ඉවර කරන්න පුළුවන් plot එක. රයිට්? අර පටන් ගැනීම ඉස්සරහට ඒම නැගීම සහ ආපහු කතාවේ වැස්ම තමයි තියෙන කමනකට ඒක no problem right ඊට පස්සේ අපි කතා කරනවා characterization ගැන characterization එක මූලිකවම අවශ්‍ය වෙන්නේ themes වලට සහ prose වලට සහ dramas වලට ඒ වගේම novel වලටත් මූලිකවම අදාළ වෙනවා characterization එක කියන්නේ මේ එක ඉන්න චරිත මේගොල්ලෝ මොන චරිතද කියන එක තමයි අපි මූලිකවම බලන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඔක්කොමලා කියවලා තියෙන පොතක් විදිහට ගත්තොත් අපි ගම්පෙරළිය ගමු. මං හිතන්නේ දැන් කල්ලාමයි නම් ගම්පෙරළිය කියවලා නැතුව ඇති. ඉංග්‍රීසි පොත් කියවලා ළමයි නම් Diary of a Wimpy Kid ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මං හිතන්නේ ඒක නම් දැන් ජන ළමයි අතර හරි පොපියුලර් පොතක්. ඒ පොතේ ඉන්න ඩයරි එක ලියන ළමයා ඉන්නවනේ. එතකොට එයා තමයි ප්‍රොටගනිස්ට්. එහෙම නැත්නම් එයා තමයි මූලික පොතේ නළුවා. වීරයා තමයි ප්‍රොටගනිස්ට් කියන්නේ. කතාවේ ඉන්න මූලික චරිතය. ඇන්ටගනිස්ට් කියන්නේ පුතා ඒ කතාවේ ඉන්න හතුරා. එහෙම නැත්නම් විලන්. රයිට්? එතකොට මේ දෙන්නගේ මත තමයි කතාව මූලිකවම ඩෙවලොප් වෙන්නේ. ගොඩ නැගෙන්නේ. කොටස හරියට කතාවේ හැදීගෙන එන්නේ ඒ දේ චරිත දෙක හා සම්බන්ධව. මොකද අපි මොනම චරිතයක් ගත්තත් අඩුම ගානේ මුකුත්ම නැත්තම් බල්ලෙක් හරි ඉන්න ඕනේ හතුරා විදිහට. රයිට්? එහෙම නැත්තම් අර කතාවේ ගොඩ නැගීමක් එන්නෙම නැහැ. රයිට්? ඒතර ඩයිනමික් කියන්නේ මේ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය. මේ දෙන්නගේ අතර හෝ තියෙන අනික් කැරක්ටර්ස් අතර තියෙන සම්බන්ධය අපි කොහොමද ගන්න කියන එක.
right ඊට පස්සේ indirect එතකොට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ මේ එක එක කොටස් එකිනෙකා අතරට කොහොමද මේ ටික සම්බන්ධ වෙන්නේ එතකොට මේ කතාවේ ඕනම කතාවක් ඇතුළත මූලිකවම කියන මෙසේජ් එක තියෙනවා ඊට අමතරව පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන තව මෙසේජ් එකක් තියෙනවා right ඒ මෙසේජස් ටික තමයි අපි ඔය key themes විදිහට සලකන්නේ main themes මෙච්චරක් තියෙනවා sub themes විදිහට මේ ටික එනවා ඒතකොට direct message එක මේකයි indirect message එක මේකයි විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අපි ඒතර කතාවක් අරගෙන පැහැදිලි කරද්දී මේ කොටස් ඔක්කොම characterization එකේ ඉඳලා වෙන වෙනම ඒ ටික කතා කරන්න පුළුවන් බුද්ධි මේකක් පැන්නා මගේ හිතේ Teams එක ආවනම් හරි right ඔය කමන්න ඔය තියන්න හරි එතකොට themes එක යටතේ මූලිකවම පුතාලා themes කියන එක අදාළ වෙන්නේ ඔයගොල්ලන්ගේ poem එකකට තමයි මූලිකවම theme කියන එක අවශ්‍ය වෙන්නේ අනික් ඒවටත් ඕනේ නමුත් poems වල theme කියන එක යටතේ තමයි ඔයගොල්ලෝ පොත අරන් බැලුවොත් පෙනේ මුලින්ම කොටස් ටික කියන්නේ poems ටික කඩලා තියෙන්නේ එක එක themes ටික යටතේ society එහෙම නැත්නම් love එහෙම නැත්නම් conflict nature කියන ඒවා යටතේ ඔයගොල්ලන්ට පුළුවන් පොතේ හරි බලන්න මේ කියන විවිධ කොටස් වලට අනුව විවිධ විදිහට මේ themes වලට අනුව තමයි poems ටික කඩලා තියෙන්නේ right dramas එහෙම නැත්නම් prose ඒ විදිහට කැඩෙන්නේ නැහැ මොකද ගොඩක් themes තියෙන්න පුළුවන් ඒ drama ටික ඇතුළත තුල නමුත් ඒවත් වලටත් themes තියෙනවා right එතකොට poetry වල අපි ගත්තොත් poetry ටිකේ මොන වගේ themes කියලාද දැන් මේ power කියන concept එක අපි බැලුවොත් එහෙම අපිට directly ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි eagle කියන poem එක. eagle කියන්නේ තනිකර උකුස්සෙක්ගේ බලය, ජව සම්පන්න බව මේ මුළු poem එකේම සඳහන්. ඉතින් එයාගේ power එක ගැන තමයි තියෙන්නේ. එතකොට මේ love කියන theme එක, එහෙම නැත්නම් ආදරය කියන theme එක යටතේ අපි බැලුවොත් එතන දෙමව්පියන්ගේ ආදරයද, පෙම්වතුන්ගේ ආදරයද කියලා අදාළත්වයක් නැහැ. අපිට ගන්න පුළුවන් fear කියන එක, එහෙම නැත්නම් nightingale and the rose කියන pro එක ගන්න පුළුවන්. තව Twilight of a Crane කියන ඩ්‍රාමා එක ගන්න පුළුවන් බෙයා එක ගන්න පුළුවන් මේ කියන ඔක්කොම කතන්දර වැටෙන්නේ මේ love කියන theme එක යටතේ right ඒ හැම කතාවක්ම ආදරය බේස් කරන් තමයි යන්නේ fear කියන එක ගත්තොත් එහෙම අම්මා කෙනෙක්ගේ තමන්ගේ දුව වෙනුවෙන් තියෙන බය තමයි ඒ poem එකේ මූලිකවම කතා කරන්නේ. එයා කොහොමද සමාජයට මුහුණ දෙන්නේ සමාජයෙන් කොහොමද එයාට සලකන්නේ කියන එක තමයි fear කියන එකෙන් තියෙන්නේ. එතකොට Nightingale and the Rose එකේ කුරුල්ලෙක් ආදරය වෙනුවෙන් එයාගේ සම්පූර්ණ ජීවිතේම කැප වෙන කට්ටියගේ ආදරයක් වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණයෙන්ම ජීවිතේම කැප කරන එක තමයි එතන තියෙන්නේ. නමුත් අන්තිමට ඒක අපි හිතන්නේ නැති පැත්තකට ඒ කැප කරපු ජීවිතේ නිකන් පාරට වැටෙනවා. හරි. ඒ වගේ කතා තමයි ලව් එක යට තියෙන්නේ. සොසයිටි එක යට බැලුවොත් බෙයා එක අපිට ගන්න පුළුවන් ඩ්‍රාමා එකක්. හොඳ ඩ්‍රාමා එකක් ඇත්තටම සොසයිටි එක එහෙම නැත්නම් සමාජයේ එකිනෙකා දකින විදිය සමාජයේ හෝ තම තමන් අතර එකිනෙකා දකින විදිය කතා කරන විදිය හැසිරෙන විදිය එතන සොසයිටි එකේ හරහා එකේ බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් වේව් කියන එකත් යම් තාක් දුරට සොසයිටි එක තුල තමයි යන්නේ ඊට පස්සේ අප්සයිඩ් ඩවුන් කියලා පොයම් එකක් තියෙනවා ඒකේ තියෙන්නේ ඔක්කොම වැඩ අනිත් පැත්තට කරන මිනිස්සෙක් ගැන පොයම් එකම තියෙන්නේ. ඒකත් එතකොට සමාජය දකින විදිහ. 1983 බිග් මැච් එක ගත්තත් සොසයිටි එක කන්ෆ්ලික්ට් සහ සොසයිටි කියන එක යටතේ වැටෙන්නේ. එතනත් සොසයිටි එක සමාජයක් කොහොමද කන්ෆ්ලික්ට් එකක් තියෙන තැනදී සමාජෙ බිහේව් වෙන්නේ 1983 කළු ජූලිය කාලේ ගහපු කතාවක් පොයම් එකක් තමයි ඒක. ඒ වගේ ගොඩක් පොයම්ස් ගොඩක් ස්ටෝරීස් මේ එක එක කැටගරීස් වලට වැටෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හදිස්සියෙන්වත් ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ කැටගරි තුනටම
එන්න බැරිද කියලා නෑ මේ කැටගරි තුනටම එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ දැන් අපි ගත්තොත් බෙයා කියන එක ඒකේ ආදරය තියෙනවා සොසයිටි එක තියෙනවා එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් මිනිස්සෙක්ගේ පව එක ගැන අපිට කතා කරන්න පුළුවන් මේ තුනම බෙයා එකේ තියෙනවා එතකොට මේක වැඩි දුරට විස්තර කරලා එකිනෙක කොටස් වලට කඩලා කැරක්ටර්ස් ටික වෙනම අයින් කරලා සිටුේෂන් එක වෙනම අයින් කරලා කන්ෆ්ලික්ට් ටික ආපහු වෙනම අරගෙන ඒ වගේ එක එක කොටස් වලින් මේක අරගෙන ඉන් ඩීටේල් අපි බ්‍රේක් ඩවුන් එකක් එක්ක තමයි මේ ලෙසන් එක අපි කියලා දෙන්න පටන් ගත්තට පස්සේ ලෙසන් එක කියලා දෙන්නේ. රයිට් පුතා ඊළඟට. රයිට්. එතකොට කන්ෆ්ලික්ට් කියන එක මේන් එලිමන්ට් එකක් විදියට ගත්තට පස්සේ මේ කන්ෆ්ලික්ට් කියන එක දැන් පටන් ගත්ත වෙලාව දැන් ඔයගලන්ට දිගටම ඇහිලා ඇති. රයිට්. එතකොට කන්ෆ්ලික්ට් එකක් කියන්නේ ඇත්තටම මොකද්ද? අරගලයක්. රයිට්. අපි මේ ගෝල් ෆේස් එක කරපු අරගලයට වඩා මේ අරගලය වෙනස්. මේකේ තියෙන්නේ ඇතුළාන්තය සහ එළියෙත් එක තියෙන අරගලයක්. එහෙම නැත්නම් appearance versus reality වගේ තියෙන්නේ. අන්න ඒක එක જાතියක අරගලයක්. ඒ කියන්නේ මිනිස්යාගේ appearance එක වගේම එයාගේ ඇත්ත ස්වභාවය මොකද්ද? man versus self versus man versus outside. ඕකත් ආපහු වෙන්නේ appearance සහ reality එක යටතට හා සමානව තමයි. නමුත් මිනිස්සෙක් ආධ්‍යාත්මිකව හෝ Tamanට කොහොමද මේ මිනිස්යාම එළියට බැස්සට පස්සේ කොහොමද හැසිරෙන්නේ කියන එක යටතේ කන්ෆ්ලික්ට් එකක්. ඊට අමතරව සමාජයෙන් අපි ගත්තොත් එකම සමාජයේ වැඩක් ගෑනු ළමයෙක් කරපු වැඩක් ඒක ගෑනු ළමයෙක් දකින්නේ ඒක සමාජය දකින්නේ කොහොමද? පිරිමි ළමයා කරාට පස්සේ ඒක සමාජය කොහොමද දකින්නේ කියන එක ආපහු එතන කන්ෆ්ලික්ට් එකක් විදිහට තමයි මේවා කතා කරන්නේ. කැරක්ටර් ඩෙප්ත් සහ ප්ලොට් ඇක්ෂන් කැරක්ටර් එකේ තියෙන වටිනාකමත් සමගම ඒ ප්ලොට් එකේ මූලිකවම ප්ලොට් එක කොහොමද යන්නේ ප්ලොට් එක කොහොමද තියෙන්නේ කියන ආකාරය එතන අපිට කතා කරනවා කන්ෆ්ලික්ට් එක යටතේ. අපි අනිත් එකට යන්. right. ඉංග්‍රීසි සාහිත්‍ය ඉංග්‍රීසි ලිටරේචර් වල තියෙන මූලිකවම අත්‍යවශ්‍යම කොටසක් තමයි මේ devices කියන්නේ. right. මේක ඉංග්‍රීසි සාහිත්‍යයේ විතරක් නෙමෙයි මේක සිංහල සාහිත්‍යයේ තියෙනවා. නමුත් ඒක අපි පාවිච්චි කරනවා සිංහල ඔයගොල්ලෝ O level යද්දී අනිවාර්යයෙන්ම මේ ටික පාවිච්චි වෙනවා. නමුත් මේක වෙනසකට තියෙන්නේ මේක අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. right. හරි. එතකොට ඉංග්‍රීසියෙන් අපි කතා කරද්දී simile, metaphor, personification, imagery, symbolism, alteration තව ගොඩක් කොටස් තියෙනවා මේකේ. මේවා ටික තමයි පුතා මූලිකවම කියන්නේ ඉස්සරහට අපි කතා කරන්නේ. නමුත් මීට අමතරව තියෙනවා ජොක්ස්පෙටේෂන් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ඇල්ටරේෂන් එක තියෙනවානේ. සිම්බලිසම් එකක් තියෙනවා. ඉමේජරි එකක් තියෙනවා. එක්සලරේට් කරලා අපි කතා කරන්නේ කුඩා දෙයක් ලොකුවට කතා කරන ඒ වගේ දේවල් විවිධ ඩිවයිසස් සෙට් එකක් තියෙනවා මෙතන. අපි මූලිකවම ගත්තොත් මේ 6 හරි සිම්පල් ලේසි 6ක්. සිමිලි කියලා කියන්නේ අපි ඕන දෙයක් ගැන like or as කියලා පාවිච්චි කරලා කතා කරන දේවල්. She looks like an angel. right. එතකොට එයා දැක්කම සුරදූතියක් වගේ තමයි පේන්නේ කියන එක තමයි සිමිලි කියන කොටස යටතේ වෙන්නේ. එතකොට මෙටෆෝ කියන්නේ ඩිරෙක්ට් කම්පැරිසන්. ඔයා කෙලින්ම පුතා එයාව සමාන කරනවා යම් කිසි දෙයකට. දැන් අර කලින් එකේ ගත්ත උදාහරණෙම ගත්තොත් බලන්න she looks like an angel. එයා දැක්කම සුරදූතෙක් වගේ. නමුත් මෙටෆෝ කියන එකේ දැක්කම වගේ කියන එක නෙමෙයි she is an angel. එයා සුරදූතියක් තමයි. එතකොට එයාව කෙලින්ම සම්බන්ධ කරලා අපි කතා කරන්නේ මොකටද? එයා කෙලින්ම සුරදූතියක් කියලා. right. ඊට පස්සේ අපි යනවා personification කියන්නේ. personification කියලා කරන්නේ යම්කිසි පණ නැති එහෙම නැත්නම් සතෙක්ට හෝ එහෙම නැත්නම් මේසයකට human like qualities දුවන එකට තමයි අපි personification කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් the wind started whispering the heavy day that it had. එතකොට හුළඟ හිමින් කොඳුරන්න ගත්තා එයාගේ තිබිච්ච දවස ගැන. නමුත් ඇත්තටම බැලුවොත් හුළඟට කතා කරන්න පුළුවන්ද? හුළඟට කතා කරන්න බෑ. නමුත් මෙතන අපි විස්තර කරලා කියන්නේ හුළඟට අපි දෙනවා කතා කරන්න පුළුවන් වගේ
qualities right ඊට පස්සේ අපි imagery ගියොත් දැන් ඔය අර කියපු උදාහරණයක් මම ගත්තොත් එහෙම හුලඟක් කතා කරනවා කියන එක ඒක හිතේ මැවෙන ආකාරය. එහෙම නැත්නම් ඒක අපිට මවා ගන්න පුළුවන් ආකාරය තමයි එතන imagery කියන කොටසට වැටෙන්නේ. ඊට පස්සේ symbolism කියලා අපි ගන්න හොඳම ලේසිම උදාහරණය අපි ගත්තොත් කවුරු හරි එක්කෙනෙක් තව එක්කෙනෙක්ට රෝස මලක් දුන්නොත් අපි මොකද්ද ගන්න symbolism එක? එතන තියෙන්නේ ආදරය කියලා. එහෙම නැත්නම් අපි දැක්කොත් එහෙම සුදු පරවියෙක් ඉන්නවා. එතන තියෙන්නේ freedom එක. ඔලිව් වත්තක් ගත්තොත් එතන තියෙන්නේ සාමය. ඒ වගේ දේවල් තමයි symbolism කොටසට වැටෙන්නේ. alteration කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේක නම් ඉන්නේ poems වලට අදාළව අපි කියවන් යද්දි යම්කිසි දෙයක එන ශබ්දය අපි පාවිච්චි කරන ආකාරය තමයි alliteration වලට අදාළව වැටෙන්නේ. right? හරි. අපි ඊළඟට යන්න. right. tone and mood. tone and mood කියන එක පුතා ඇත්තටම poem ද prose ද drama ද novel ද කියන එක අදාළ නැහැ. ඒ ඕනම දින මේකක තියෙන tone එක. එහෙම නැත්නම් ඒක ප්‍රකාශ කරලා තියෙන ආකාරය මොකද්ද? right? ඒක තරහෙන්ද කියලා තියෙන්නේ ආදරවන්තවද සෙනෙහබරවද කියලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ වෙලාවෙ එතන තිබ්බ mood එක මොකද්ද? ඉර බහින වෙලාවක්ද? එහෙම නැත්නම් හරිම friendly environment එකක්ද? එහෙම නැත් ඒක කොහොමද ගොඩ නැගෙන්නේ? එතකොට මේගොල්ලෝ මේ කතා කරපු වෙලාවේ ඒක නැගිච්ච ඒගොල්ලන්ගේ voice වල තිබිච්ච හැඟීම මොන වගේද කියන එක තමයි tone එකත් mode එක යටතේ ඒක වෙන තැන තිබිච්ච situation එකත් අපි එතන කතා කරලා බලන්නේ. tone and mode කියන එක පුතා ගොඩක් වෙලාවට paper 2 එකේ paper 1 එකේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතන තිබ්බ tone එක O level ළමයිට tone එක මොන වගේද කියලා. A level ළමයින්ට නම් throughout ඒගොල්ලන්ට කතාවේ කියන්නේ ඒ ප්‍රශ්නේ ලියනකොට විස්තර කරන්න අවශ්‍ය වෙන දෙයක්. right? හරි. okay. right. ඕක පොඩ්ඩක් පොඩි කරමු මට පේන හැටිද කියලා මට හිතා ගන්න බෑ මේ මට නම්බර් 1 එක පේන්නේ නැහැ. මගේ ඉෂුව එකක්ද දන්නේ නැහැ. මගේ ප්‍රශ්නයක්ද? බුද්ධිම. ඔව් සර්. හරි. ඔහොම විනාඩියක් ඉන්න. එහෙනම් මම ෆෝන් එක ගන්න. right. හරි. okay fine. right. key elements. හරි. okay fine. හරි. එතකොට පුතා දැන් අපි අර කලින් කතා කරානේ elements ටික. එතකොට elements ටික කතා කරාට පස්සේ ඒ elements ටික දැන් මේකේ යන්නේ අපි කොහොමද යම් කිසි දෙයක් කියවලා කතාවක් හෝ එහෙම නැත්නම් poem එකක් drama එකක් novel එක කියවලා අපි මූලිකවම ඒක ඇනලයිස් කරන්නේ කොහොමද? මේක තමයි පුතේ ලිටරේචර් වල තියෙන මූලිකම අවශ්‍යතාවය. යම් කිසි දෙයක් කියවලා අපි කොහොමද ඔළුවට දාගන්නේ කියන concept එක right. එතකොට අපි අර මුලින්ම කියවපු themes එහෙම නැත්නම් devices conflict ඒ ටික ඔක්කොම තියෙනවා. දැන් ඒ ටික අපි මුලින්ම කියවගෙන යනකොට එක එක කොටස් වෙන වෙනම identify කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ identify කරගත්ත කොටස් වලට evidence එක ඒ කියන්නේ මෙතන evidence කියලා කියන්නේ අපි ඒ කොටසේ ඒ poem එකේ තියෙන lines එහෙම නැත්නම් අපි short story එකක් හෝ drama එකක් ගත්තොත් ඒකේ තියෙන දෙබස් එහෙම නැත්නම් ඒකේ තියෙන කොටස් ඒ ටික ඔක්කොම අපි අර identify කරගත්ත element එකට match කරන්න ඕනේ. ඒක element එකට ගත්තට පස්සේ ඒක ගන්ත හේතුව මොකද්ද? ඇයි අපි ඒ කෑල්ලම ගත්තේ මේක විස්තර කරන්න කියන එක අපි පැහැදිලිව විස්තර කරලා කියන්න ඕනේ. ඊට අමතරව අන්තිමට මොකද්ද තියෙන්නේ? link to the question. අපි ඔය මොනවා ලිව්වත් වැඩක් නැහැ. අපි ලියන උත්තරේ ප්‍රශ්නයට සම්බන්ධ කරගන්න බැරි වුණොත්. එතකොට මුලින්ම ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙට අදාළව තියෙන link element ටික identify කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ elements වලට අදාළව තියෙන evidence ටික හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ evidence එකට අදාළව explanation එක අපි
ලියන්න ඕනේ. right? ඔය එක තමයි පුතා basically analyze කරන එක text එකක් අපි analyze කරලා කොහොමද ගන්නෙ කියන එක. right. අපි ඊළඟට යන්. හරි. මම මේ ස්ලයිඩ් එකත් එක්ක කලින් ස්ලයිඩ් එකත් එක්කම කතා කරා. point 1 evidence සහ එහෙම නැත්නම් ඊට පස්සේ explanation කියන එක. එතකොට පුතා point එකේ කියන එක ඇත්තටම point එක කියන්නේ මොකද්ද question එක කියලා අපි මුලින්ම හරියටම අදහස් කරගන්න ඕනේ. එතකොට ඒ question එක කොහොමද poem එකට, හෝ drama එකට, හෝ literature device එකට අදාළ වෙන්නේ කියන එක. ඊට පස්සේ ඒකට හරියන්න අපි devices ටික තෝරගන්නවා. එහෙම නැත්නම් evidence ටික තෝරගන්නවා. එතකොට ඒකට devices පාවිච්චි කරන්න පුළුවන්. ඒකට themes පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට කැමති explanation එකක් ප්‍රශ්නෙට අදාළව explanation එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටික ඔක්කොම මේවා කරලා අන්තිමට තියෙන්නේ පුතේ ලියන්න. right. එතකොට අපි O level ළමයින්ගෙන් බැලුවොත් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ multiple ප්‍රශ්නයක්. ඒකේ ගෙච්චර ගැටලුවක් නැහැ. paper 2 එකේ ප්‍රශ්න 4ක් එනවා. 4න් කැමති ප්‍රශ්න එක එක තෝරලා අපිට ලියන්න තියෙන්නේ. අඩුම ගානේ වචන 250කවත් එතනට ලියන්න අවශ්‍ය වෙනවා. 250 300ත් අතර ලියන්න වෙනවා. ඒකේ තව evidence අඩුම වශයෙන් evidence 3ක් 4ක් නම් අනිවාර්යෙන්ම එනවා. එතකොට අපි O level ප්‍රශ්න පත්‍රයක second paper එකේ essay type question එකක් ගත්තොත් introduction එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට evidence එකේ කොටස් 4ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ conclusion කොටස් 3ක් හෝ 4ක් අනිවාර්යයෙන්ම ඊට පස්සේ conclusion එක තියෙන්න ඕනේ. අඩුම ගානේ paragraph වශයෙන් බැලුවොත් paragraph 5ක් 6ක් අතර තියෙන්නම ඕනේ. A level වලට ඒ හා සමාන එකක් තමයි essay type question එකට එන්නේ. නමුත් වචන ප්‍රමාණය ඉතා සෑහෙන වැඩිවීමක් තියෙනවා. ඊට අමතරව O level වලදී අහන්නේ poem එක දීලා ඒ poem එකට අදාළව තමයි ප්‍රශ්නේ අහන්නේ. නමුත් A level වෙනකොට පුතාලා ඒක වෙනස් වෙනවා. A level වෙද්දී theme එකක් හෝ message එකක් දීලා ඒ theme එකට හෝ ඒ message එකට අතරේ තියෙන කතා ටික මොනවද කියලා තමයි අහන්නේ. right. එතකොට ඒ කතා ටික මොනවද වැටෙන්නේ? දැන් අපි හිතමු love කියන theme එක කියලා. එතකොට love කියන theme එක යටතේ මේ ලේඛකයා ලියලා තියෙන කතන්දර උදාහරණ දක්වමින් විස්තර කරන්න. ඕක ඉංග්‍රීසි එක තමයි මම මේ සිංහලෙන් කිව්වේ. එතකොට ඒ ලේඛකයා විසින් ලියපු ආදරය කියන theme එක යටතේ තියෙන කතා මොනවද? ඒ කතා ටික උදාහරණත් එක්ක අරගෙන විස්තර කරන්න ඕනේ. right. O level වලදී ඇත්තම කියනවා නම් මේ literature paper එක හරිම ලේසි. නමුත් A level වල යද්දී තාමත් අමාරුයි paper එකක් ලියනවා කියන එක හරි අදහසක් නැත්තම්. හරි. මම හිතන්නේ ඊළඟ slide එකත් මම explain කරාද බන්දා. අපි යන් බුදු මේ ඊළඟ එකට. right. හරි. එතකොට අපි පොදුවේ ගත්තාම අපි පොදුවේ කතා කරා පුතාලා ඔක්කොමත් එක්ක literature කියන්නේ මොකද්ද? literature වලට භාවිතා කරන්න අවශ්‍ය වෙන දේවල් මොනවද? එතකොට literature එක හැදිලා තියෙන්නේ කොහොමද? paper එකක structure එක මම in detail කතා කරේ නැහැ. ඕනනම් මම ඒකත් දැන් මෙහෙමම කතා කරන්නම්. ඊට අමතරව කොහොමද අපි device එකක් analyze කරේ කියලා. පුතාලට හිතෙනවා නම් මේ ඔක්කොම පැයකින් කරන්න පුළුවන් මම ඊට rush එකේ කරේ කියලා. ඔව්. එක කොටසක් explain කරන්න පැයකට වඩා යනවා. right. දැන් මම මෙතන මුළු literature කියන එකම slide තිබිච්ච slide ප්‍රමාණය ඔක්කොම විනාඩි 45ක් පැය භාගයක් වගේ කෙටි කාලයකින් මම විස්තර කරේ. ඒ කියන්නේ හරිම rush එකේ පුතේ මේක කරේ. right. මේක අපි වෙන වෙනම ගත්තොත් එක එක කොටස් එක එක කෑල්ල අපිට poem එකක් දවසකට ඉවර කරගන්න බැරි වෙන අවස්ථාවල් වෙන්න පුළුවන්. right. මේක in detail කරලා පැහැදිලි කරලා ඔයගොල්ලන්ගේ හොඳට ඔළුවට කිඳා බහින විදිහට තමයි අපි මේ course එක session එක plan කරලා තියෙන්නේ. හරිද? මේක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉක්මනින්ම කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. තා මහන්සියෙන් මගේ මහන්සියට වඩා පුතාලගේ මහන්සිය තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මේක හරියට ඔළුවට ගත්තේ නැත්නම් විභාගයට ගිහිල්ලා උත්තර ලියන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මෙතනට ඇත්තටම හිතන්න පුළුවන් මට ඉංග්‍රීසි බැරි හින්දා මේක අමාරුයි. එහෙම නැත්නම් මට ඉංග්‍රීසි හොඳටම පුළුවන් හින්දා මේක ගැටලුවක් නැහැ කියලා. ඇත්තම කියනවා නම් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. ඔව්. නමුත් ඉංග්‍රීසි භාෂාවේ ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ ලකුණු ගන්න. මේ ඔක්කොම තියෙන්නේ පුතා ඔයා කොහොමද දීලා තියෙන ප්‍රශ්නේ O level වල ප්‍රශ්නයක් හෝ වේවා A level වල ප්‍රශ්නයක් හෝ වේවා දකින්නේ. ඒ දැකපු ප්‍රශ්නේ කොහොමද කොටස් වලට කඩාගන්නේ? ඒ කඩාගත්ත කොටස් වලට කොහොමද ඔයාලා පුතාලා උත්තරේ
ලියන්නේ කියන එක විතරයි මෙතනට අදාළ වෙන්නේ. right? ඒතර මෙතන භාෂාවට වඩා අදාළ වෙන්නේ තමන්ගේ හැකියාව බ්‍රේක් ඩවුන් එකක් බ්‍රේක් ඩවුන් කරන්න තියෙන ඇනලයිස් කරන්න තියෙන තමන්ගේ හැකියාව තමයි. මම ඉවර කරන්න කලින් 10 වසරේ ඉන්න පුතාලටයි A level වලට මම දන්නේ ඉන්නවද කියලා මුලින්ම කියන පුතාලට මම ටක් ගාලා විස්තර කරන්න. පුතේ පේපර් එක O level පේපර් එක කොටස් 10 වසරේ 11 වසරේ ළමයින්ට කොටස් දෙකකට කැඩෙනවා. එතකොට කොටස් පළවෙනි කොටසේ part 1 එකේ part A සහ part B කියලා දෙකක් තියෙනවා. part A එකේ යටතේ ලකුණු 6 ගානේ ප්‍රශ්න 5යි. part B එකේ ඔයගොල්ලන්ට තියෙන නවල් එක මේක නම් 10 වසරේ third term එකට එන්නේ 11 වසරේ first term එකේ ඉඳන් O level වෙනකන් තියෙනවා bring Tony home Wind of Sweets එහෙම නැත්නම් Prince and the Pauper කියන නව කතා තුනෙන්ම එක ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට ලකුණු 10ක් හම්බ වෙනවා. right? එතකොට බලන්න part A එකේ part 1 එකේ A කොටසේ ප්‍රශ්න ලකුණු 30යි. එතකොට part B එකට ලකුණු 10යි. paper 1 එකට ලකුණු 60ක් ලකුණු 40ක් හම්බ වෙනවා. ඒ ලකුණු 40 පුතාලා හරියට ලිව්වොත් 40ම ගන්න බැරි වුණත් 35 38ත් අතර ප්‍රමාණයක් ලේසියෙන්ම ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. right? මොකද ඒකේ තියෙන්නේ කටපාඩමින් උත්තර ලියන්න කිසිම හැකියාවකට වඩා කටපාඩම සහ මතකේ තියෙනවා නම් උත්තර ටික ලියත හැකියි. නමුත් paper 2 එකට එනකොට paper 2 එකේ තියෙනවා poetry, drama, prose novel කියලා කොටස් 4ක් ඇදලා. right? එතකොට poetry එකේ Tamanට තියෙන poem 20න් 5ක්. 20න් 5ක් තමයි එතනට එන්නේ. right? එතකොට drama කියන එකේ කොටස් දෙකයි පුතාලා තියෙන්නේ. ඒ කොටස් දෙක sorry කියන්නේ dramas දෙකයි තියෙන්නේ. ඒ දෙකම පුතාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. අර මං කිව්ව poem පහෙත් පුතාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. pro කියන කොටස යටතේ කොටස් short stories 4ක් තියෙනවා. ඒ 4ේ Tamanට කැමති ප්‍රශ්නයක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ drama pro අපි කතා කරා. novel එකේ novels 3ක් තියෙනවා. Bring Tony Home, Wind of Sweets, එහෙම නැත්නම් Prince and the Pauper. ඒකෙත් එකක් Taman කැමති ඒ කියන්නේ ඉස්කෝලේ කරන පොත හෝ ක්ලාස් එකේ කරන පොත හෝ එකක් පුතාලට තෝරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. right? හරි. එතකොට පුතේ ඔන්න ඔය ටික තමයි O level එකේ තියෙන්නේ. එතකොට අර තෝරගන්න කොටස් 4ෙන් තෝරගන්න එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ second paper එකේ ලකුණු 60ක් ලැබෙනවා. එතකොට පළවෙනි paper එකේ ලකුණු 40යි දෙවෙනි paper එකේ ලකුණු 60යි. එහෙම තමයි ලකුණු 100 වෙන්නේ.